අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවිතේට බලාපොරොත්තුවක් ඕනේ. ඒ බලාපොරොත්තුව නැති වුණ තැන අපි ඇවිදින මල සිරුරක් වගේ වෙනවා. අරමුණක් තියෙන්න ඕනේ අපිට දැනෙන්න. මංගාවට එනවා දවසක් කාන්තාවක් අවුරුදු 70ක විතර. ඉතින් මේ කාන්තාව මංගාවට ඇවිල්ලා පොඩි කතාවක් කියනවා. එයාගේ ජීවිත කතාව ඇත්තට. එයාට හිටියේ මහත්තයා විතරයි. ළමයි හිටියේ නෑ. හැබැයි මේ දෙන්නා හරිම සමගියෙන් හරිම ආදරෙන් ජීවිතේ විඳින ගමන් ජීවත් වුණ දෙන්නෙක්. ඔහොම ඉඳලා දවසක් පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා මහත්තයා අසනීප වෙනවා. හරි ඉක්මනට මහත්තයා එයාව දාලා යනවා. මේ කාන්තාවට නැති වෙන්නේ එයාගේ ජීවිතේ ඉදිරිය ගත කරන්න තිබුණු බලාපොරොත්තුව. එයා තනි වෙනවා. බලාපොරොත්තුව නැති වෙච්ච තැන දැන් මෙයාත් මල සිරුරක් වගේ වෙනවා. මම පුංචි නිසදසක් කියන්නම්. එයාගේ මහත්තයා වෙනුවෙන් ලියපු ඒකේ පොඩි කෑල්ලක්. දරාගෙන දුක් කඳුළු පොදි බැඳ නැතත් අරමුණු හිතුමතේ කොහොම තව දුර ඇවිද යන්නද ජීවිතේ මහ ගිරිදඹේ. වාරු නැහැ මේ ගමන යන්නට හිමියනේ මා තනි වෙලා සසර මග යලි මුණ ගැහෙන්නට මමත් එන්නම් මියදිලා. දැන් මේ කාන්තාව අවුරුදු එකහමාරක් තමන්ගේ ගෙදර තනියම කාමරේ මේ දුක හින්දා ඉන්නවා. එළියට බහින්නෙත් නෑ. හරිම දුකෙන් ගත කරනවා. එයාට පස්සේ තේරෙනවා තව ටික කාලයක් එයාට ඉන්න වෙනවා. කොච්චර කල්ද කියලා දන්නෙත් නෑ. මොකද එයාට හය හත්තිය තියෙනවා. තව ජීවිතේ දුරක් ගෙවන්න තියෙනවා. ඉතින් මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා එයාට හිතෙනවා. එයාට ඕන වෙනවා ආපහු බලාපොරොත්තුවක්. ජීවිතේට බලාපොරොත්තුවක් හොයාගෙන මංගාවට එනවා. ඉතින් මේක මට හරියට දැනුණු කතාවක්. මොකද එයා එන්නේ මංගාවට බලාපොරොත්තුවක් හොයාගෙන. ડોක්ටර් මං අද ડોක්ටර් ගාවට ආවේ මෙන්න මේකයි. ડોක්ටර් මට බලාපොරොත්තුවක් දෙන්න. ජීවිතේට අරමුණක් දෙන්න. මට ආයේ මගේ කතාව ලස්සනට ලියන්න ඕනේ. එතකොට මහත්තයාත් ඉන්න තැනක ඉඳන් මං දිහා බලන් ඉඳීනේ ડોක්ටර්. ඉතින් මේක මගේ හදවතට හරියටම වැදුණු තැනක්. මං කියනවා ඔයාට මොනවද මගෙන් වෙන්න ඕනේ? කොහොමද මං ඔයාව ගයිඩ් කරන්න ඕනේ? ડોක්ටර් දැන් මගේ වයසට මගේ මූණ මෙන්න මෙහෙම වැටිලානේ ડોක්ටර්. මට මේක චුට්ටක් හදලා දෙන්න. දැන් මං ආයේ ඩාන්ස් කරන්න පටන් ගන්නවා. මට හොඳට සින්දු කියන්න පුළුවන්. මං සින්දු කියන්න පටන් ගන්නවා. කවි ලියන්න පටන් ගන්නවා. පත්තර වලට කවි ලියන්න පටන් ගන්නවා. ඉතින් ડોක්ටර් මට මගේ ලස්සන චුට්ටක් රැකලා දෙන්න. මං කෝහා හරි අපි කරමු. ඉතින් එයා කරනවා ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස්. එයා කැමති විදිහට මං එයාට ඒක කරලා දෙනවා. ටික ටික එයා ලස්සන වෙනවා. පොඩි තරුණ පෙනුමක් එනවා. ඉතින් එයා යාගේ යාළුවෝ ගාවට ගියාම ඉතින් යාළුවොත් ඒ වෙනස දකිනවා. ඉතින් එයාගේ මූණට එනවා අමුතු සතුටක්. අමුතු අරමුණක්. ආයි හැම මාසෙම මාව හොයාගෙන එනවා චූටි ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ෆේෂල් එකක් කරගන්න, පොඩි පෙනුම ලස්සන කරන මොනවා හරි දෙයක් කරන්න යා මං ගාවට එනවා. අදත් මොන හරි කරමු ඩොක්. එහෙම කියාගෙන එනවා. මොකද එයා ගාව ඉතුරු කරපු සල්ලි වගේක් තියෙනවා. එයාට දැන් ඒවයින් ලොකුවට කරන්න දෙයක්වත් නැහැ. එයා වෙනුවෙන් ඒක වියදම් කරනවා. ඉතින් මේ වගේ අරමුණක් හොයාගෙන එන කාන්තාවෝ මං ගාවට ගොඩක් එනවා. මේක කතාවක් විතරයි. හදවතට දැනුණු කතා තව ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් ගත්තොත් අරමුණු පස්සේ යනවා. එක දේවල් හම්බා යනවා. අචීව් කරන්න හදනවා. ඩිග්‍රී කරනවා, රස්සාවල් කරනවා, සල්ලි හොයනවා, යාන වාහන ගන්නවා. අරමුණට අපි යනවා. ඒක නැති වෙච්ච තැන මොකද වෙන්නේ කියලා අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කාන්තාවන්ට ඔක වෙනවා. මුලින් රස්සාවල් කරනවා, දරුවෝ හදනවා, ඊට පස්සේ දරුවෝන්ගේ ගැන හිතනවා. ඒ දරුවෝන් වෙනුවෙන් අරමුණු තියා ගන්නවා. අන්තිමට දරුවෝ කසාද බැඳලා ඒගොල්ලෝගේ පෞල් ජීවිතවලට යනකොට කාන්තාවන්ට අරමුණක් නැති වෙනවා. ඒ වගේ අය ගොඩක් මංගාවට එනවා. තනි වෙච්ච අය ගොඩක් මංගාවට එනවා. ඉතින් මේ කොස්මෙටොලොජි එහෙම නැත්නම් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ මෙන්න මේ වගේ අපි බලාපොරොත්තුවක් ඔයාලට දෙන දේවල් සෑහෙන කරනවා. ඉතින් මට හිතුණා මේ කතාව ෂෙයා කරගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ වෙනුවෙන් බලාපොරොත්තුවක් ඕනේ නම් අරමුණක් ඕනේ නම් ඒක ගැන හිතන කෙනෙක් නම් මෙන්න තියෙනවා යම් අවස්ථාවක් ඔයාට ඔයාගේ ජීවිතේ වෙනුවෙන් ඒ අරමුණ හොයාගන්න. ආපහු ලස්සන ජීවිතේ පටන් ගන්න. අලුත් පිටුවකින් ජීවිතය ආරම්භ කරන්න. මට පුළුවන් උපරිමයෙන්ම ඔයාට ඒකට උදව් කරන්න.